පාරේ යන්න. දැන් නම් එපා වෙලා ඉන්නේ. කකුල් දෙකක් කැක්කුම ඉක්මනට යන්නේ. Hi welcome to my YouTube channel. ඔන්න මම අද ඔයාලට එක බෙදාගන්න ආවේ අපේ හන්තාන බැච් ට්‍රිප් එක. ඉතින් අපි 11ට විතර ලෑස්ති වෙලා සේරම කරගෙන 12ට කලින් අපි හොස්ටල් එකෙන් එළියට ආවා. මොකද හොස්ටල් වහනවා කියලා තිබ්බ හින්දා. පාන්දර 1ට විතර අපි ජිම් කැන්ටින් එකට හැමෝම එකතු වුණා. ඊට පස්සේ චමරිය තිබ්බ. චමරියෙන් පස්සේ හැමෝම යන්න පිටත් වුණා. ඉතින් බස් 26ක් තිබ්බ එදා ඇවිල්ලා. ළමයි 1550ක් ජූලි 18 වෙනිදා කැලණියෙන් හන්තාන ට්‍රිප් එක පිටත් වුණා. එනකන් ටික වෙලාවක් යනකම් අපි නිින්ද ගිහිල්ලා තිබ්බත් පස්සේ අපි නටලා කරලා හොඳට විනෝද වුණා. දන්නේම නැතුව අපි නුවරට ඇවිල්ලා පේරාදෙණිය කැම්පස් එකෙන් අපි උදේ කෑම එක අරගෙන මේලාට ලෑස්ති වෙන්නේ හන්තානෙ නගින්නයි. පේරාදෙණිය කැම්පස් එකේ ගයිඩ්ලා කීප දෙනෙකුත් මේ ගමනට සහභාගී වුණා. යන්න තියෙන්නේ නම් ගමක් මැද්දෙන් වගේ තමයි. මට ඒක මතක නැහැ. කොහොම හරි මේ විදිහට ටික දුරක් දිගටම ගියාට පස්සේ තමයි හරියටම හන්තානෙ නගින්න තියනවා කියලා දන්නේ. ඔන්න ළමයි දැන් තමයි හයික් එක පටන් ගත්තේ. දැන් වෙලාව 11යි. බලමු ගමන අවසන් වෙද්දි වෙලාව කීයට විතර වෙලා තියෙයිද කියලා. ටික දුරක් යනකම් අපිට මේ විදිහට තමයි යන්න තිබ්බේ. ඉස්සරහට තමයි ලස්සනම තැන් ටික හොයන්නේ. මේ හරියට ලස්සනයි. ඉතින් ඔයාලා දන්නවා ඇතිනේ මේක සහෝදරත්වයෙන් හන්තානෙට කැලණියේ බැච් ට්‍රිප් එක කියලා. ඉතින් දන්න නොදන්න හැමෝම එදා අඳුරගත්තා. මාරම සතුටුයි. මාර විදිහට එකිනෙකාට උදව් කරගත්ත විදිහ දැක්කහම හැම වෙලේම වීඩියෝස් ෆොටෝස් ගන්න නම් අමාරු වුණා. මොකද යන පාර එච්චර ලේසි පාරක් නෙමෙයිනේ. ඉතින් මේ හරිය නම් දිවියෝ ඉන්නවා කියලා බෝඩ් එකක් අහලා තිබ්බා. මේ හරියට තමයි මන්නම් ගොඩක් මාස මේ හරිය මාරම සීතලයි. ඒ ෆයින් ගස් යට අපි ගොඩ වෙලා ඉඳගෙන හිටියා කියව. දැන් නම් මහන්සි බඩගිනි දෙකම. මොකද අපි දැන් ගොඩාක් මහන්සි වෙලා ඉන්නේ. ඒකට අපි ගාව අපි අමතර දේවල් බෑග් එකේ දාගෙනත් ආවා. තව ටිකක් උඩට ගියාම ටී ස්ටේට් එක තියෙන්නේ. එතන දවල් කෑම එක කන්න පුළුවන් කියලා තිබ්බ හොඳ වෙලාවට. ඔන්න බලන්න ඔතනින් ඔය මම සූම් කරේ. ඔන්න ඔතෙන්ට තමයි අපි යන්නේ. දැනටමත් එතෙන්ට කට්ටිය ගිහිල්ලා. අපි නම් තාම මෙන්න මේ වගේ පරිස්සමෙන් යන්න ඕන තැන තියෙනවා. මෙතන ගොඩ වෙලා අපි නැවතිලා හිටියා. එක එක්කෙනා තමයි එතනින් යන්න ඕන. කාලණි මොකද හිතෙන්නේ? පරණ පුරුදු එළියට එනවා. ගස්වැල් කඳු විතරයි. සනීපයි නේ? සීතලයි ඒගොල්ලෝ. අපේ මේ හිරුසෝ විශ්වාස කරන්න දෙපා ගහක් කොලක් දන්නේ නැහැ බොරු. ඒක කනවලු. දැන් නම් හොඳ ගණන් ළමයි. ඒ වුණාට ප්ලේස් එකට ටික ලම් වෙද්දී නම් හිතට මාරම සැහැල්ලුවක් සතුටක් දැනුනේ. මෙන්න මෙයාලානේ මගේ YouTube channel එකට එනකම්ම විහිළු කර ආවේ. එච්චර අප්ඩේට් නැහැ බං. සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. 500 උනේ මේ ඊයේ පෙරේදා. නෑ. subscribers පාරේ යන්න. යන්න. දනගාලා බඩගාලා හරි කොහොම හරි ඔන්න අපි තැනට ආවා. ඔය හවස 3:00යි වෙලාව. ඔන්න අපි ටාක්ස් එක ෆිනිෂ් කරා.
ඒ කියන්නේ පැය 5මාරක් වගේ. මේ වෙලාවේ නම් ටිකක් අවසර වැඩි. ඒ වුණාට එක් ගානක් උනේ නැහැ. අපි ඇති වෙනකම් ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. පොඩ වෙලා අපි උඩ හිටියා. මෙහෙම තමයි පේන්නේ පල්ලෙහා එතකොට. ඊට පස්සේ අපි බැච් ෆොටෝ එක ගහන්න හැමෝම එකතු වුණා. ෆයිනලි අපි අන්තිමට අපේ බැච් ෆොටෝ එක ගහන්නයි ඇවිල්ලා ඉන්නේ. ටියා මහන්සි මට. තාම මේ උනාට කට්ටිය මග එන ගම. අපි නම් උඩටම ගිහිල්ලා ආවා. මොකද කරන්නේ? හරි ආපු වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ හිම හිමීට බැහැගන්න තමයි. දැන් හවස 6ට විතර ඇතිවෙනවා. ඉන්සාව 7:04යි. ඔව් මගේ නේද මේකට තාමත් අපි හන්තානේ කඳු මුදුනේ. නැත්තම් යාට නෙමෙයි. ඉතින් මේ ගමනේදී අපි හැමෝම පරිස්සමින් ආවා. ඒත් ගොඩක් අයට අසනීප වුණා, මරුකම් වුණා. ඒත් කාටවත් අසරණ වෙන්න දුන්නේ නැහැ. අපේ අය මාරු විදිහට සහයෝගයෙන් හැමෝම එක්කගෙන ආවා. ඒ ගැන මාරුම සතුටුයි. සහ ඉතින් අදට අපේ ජර්නි එක මෙතන ඉවරයි. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලනවා නම් අයත් අනිවාර්යෙන් subscribe කරන් යන්න මතක කරන්න එපා. bye bye.